මේ අද වර්ල්ඩ් කප් ෆයිනල් එක නේවා. අඩේ ඔව් බං. මට නම් ඉවසිල්ලක් නෑ ඔකද මැච් එක බලන එක. මේ කවුරුද දිනයිද කියලා හිතා ගන්නවත් බෑ ඔයි. මම නම් ඉතින් කැමති ආයේ මේසි දිනනවා නම්. ආයේ මේසි දිනන්න නැති කැම්ම තමයි යා. මම නම් කැමති මේසිට බං. උඹ මේ කාගේ පැත්තද ගන්නේ සුද්දා? උඹ කාටද කැමති? මාත් මේසිට තමයි බං. අඩේ වරුන්ට ගහලා අද වර්ල්ඩ් කප් එක ගනී නේ බං මේසි. ඈ අද වර්ල්ඩ් කප් එකෙන් පස්සේ යනවනේ මිනිහා. ඔව් බං. ඉතින් අද කප් එක නම් ආයේ මේසි ඊසියා. මේසිට නම් ඊසි. මේ බන්ටුවා. උඹ මේසිට කැමති නැද්ද බං? ඈ බං. මොන මැස්සි ගැනද බං උඹ අහන්නේ? මොන මැස්සිද? මම දන්න මැස්සි නෑ බං. මැස්සි නෙවෙයි බං මේසි. මේසි. ඒ කවුද බං? ඌ වැඩ නෑ. යකෝ අර අරූ තමයි ගහන්නේ. කවුද නම මතක නෑනේ මට. නම මතක නෑනේ බං. ෂිට්. උඹ නම් ඉතින් ෆුට්බෝල් බලන එකක් නම් මතක් වෙන්න. අනේ මේ යකෝ ෆුට්බෝල් බලලා මට අවුරුදු 20ක පළපුරුද්දක් තියෙනවා. හරිද? මම මේ හිච්ච කාලේ ඉඳලා තමයි යකෝ ෆුට්බෝල් බලන්නේ. උඹලා ඒකට ඉපදිලාවත් නෑ. ඒක තේරුම් ගනි. මොකද්ද නම මොකද්ද? මට මතක නෑ බං. ඔළුවට එන්නේ නෑ කියපන්කෝ. ක්‍රිස්නා රොනාල්ඩෝ. දැක්කනේ ක්‍රිස්නා රොනාල්ඩෝ හිරියනම් ඊසි ගහනවා බං මැච් එක. දැන් අද ක්‍රිස්නා රොනාල්ඩෝ ඇවිල්ලා උඩින් යන්න දෙන්නේ මේසිට. උඹ බලාගෙන හිටපන්කෝ. ක්‍රිස්නා රොනාල්ඩෝ කවුද බං? බන්ටුවා. ක්‍රිස්නා රොනාල්ඩෝ කියන්නේ කවුද බං? බලංග වාචක්යා. අවුරුදු 20ක පළපුරුද්දක් තියෙනවලු ෆුට්බෝල් බලලා. ඒත් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියලා කියා ගන්න බෑ තාම. ගොබ්බයා. මොන මීහරකෙද්ද මන් දන්නේ නැහැ මූ. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝලු. එච්චර යඩු. ඒකනේ බං බන්ටුවා. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නෙවෙයි බං ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. පුළුවන් නම් ෆුට්බෝල් ගහන 3 දෙනෙක්ගේ නම් කියපන්. 3 දෙනෙක්ගේ නම් කියපන් බ. හරි යකෝ පොඩ්ඩක් දන්නේ නැද්ද ඉතින් ඔය ජිගිරි පිරිස් ටිකක් වුණා. ඕවා ගණන් ගන්නවද කියහන්කෝ. මල්ලේ උඹලගේ අක්කා කතා කරනවා. ඕ අක්කේ කියන්නේ මේ පුස්තකාලයට ගිහලා පොඩ්ඩක්. මොකටද පුස්තකාලයට යන්න කියන්නේ? මේ ආපම රුපියල් 100ක් දෙන්න. ගිහලා අරන් යනවක මල්ලි. මේ මට පොතක් ඕනේ නව කතා පොතක්. මේ අලුත් පොත් වර්ගයක් ඇවිල්ලා කියලා මට නයෝමි කිව්වා. මේ එයාත් ගත්තලු මේ පොත් වලින් මේ තව අවශ්‍ය පොත් තියෙනවා කියලා. මේ මට ඒ පොතක් ගෙනල්ලා දෙනවක මල්ලි ගිහිල්ලා. මම කකුලේ මැට් වෙලා කියනවකෝ. මම වට රුපියල් 100ක් දෙන්නම් ආපුවම. යාළුවොත් එක මොනවාරි කන්න ඊට පස්සේ මේ අනේ මල්ලි ගිහිල්ලා එනවකෝ. පුළුවන් නම් ලොකු දෙයක් අයියෝ තමුසේ නම් මහා වදයක් කොයි. හරි ගිහිල්ලා එන්නම් මං. හරි මං ඔයාලට ආපුවම රුපියල් 100ක් දෙන්නම්. මේ යාළුවොත් එක මොනවාරි කන්න ආවට පස්සේ මට ශනික ගෙනල්ලා දෙන්න පොතේ. හරිද? හරි අනේ මං ගිහින් එන්න. දැම්මම යන්නම් එහෙනම්. මේ යවන්ද පුස්තකාලේ පැත්තට පොඩ්ඩක් රවුමක් දාලා එන්න. හැබැයි මේ මට ගල් බනිස් 2යි මාළු පාන් 1යි සොසේජස් කරාල් 2යි අයිස් 2කුයි කොත්තුකුයි දාලා ඕනේ. කැමතිද? බීමෙක්කුත් තරම් ඕනේ. හරි යම ශනික. හෙලෝ යාළුවනේ. ඔයාලා මගේ channel එක subscribe කරේ නැත්තම් දැම්මම subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න. තව දෙයක් තියෙනවා. ඔයාලා like එකක් දැම්මේ නැත්තම් දැම්මම like එකක් දාලා අපේ channel එකට පුංචි support එකක් දෙන්න. කොහොම පුස්තකාලේ ඉන්න සිකියුරිටියා? ඇත්තේ නැහැනේ මිනිහා. මිනිහා ලැට් එකටවත් යන්නේ නැති බං. ඔව් බං. අපිට වඩා නැහැ මිනිහාගෙන්. අපි අපිට ගන්න ඕනේ පොත ගත්තා අපි කැපෙමු. ෂේප් එක රුපියල් 100 ගිහලා කම්බම් මොන හරි ඊට පස්සේ. හරි යම. අපේ අම්මෝ බං මේකේ පොතක් හොයනවා කියන්නේ බං පිටු කොටින් ඉදි කට්ටක් හොයනවා වගේ වැඩක් නේ. බලහන්කෝ දින පොත් කැටියෝ. වහලේ උඩත් එක පොත් නේ බං. ඒක තමයි බං. බලහන්කෝ බං මූත් දාගන්න ලෙඩ රෙද්ද දැන් හොයපන්කෝ ඉතින් මේක පීරලා පොත් ටික. හරි මේ ඔයා ගණන් ගන්න ඕනේ නෑ බං. මං වම අත පැත්ත බලනවා උඹලා දින දකුණු අත පැත්ත බලනවද? අලුත්ම නව කතා පොතක් තිබ්බා බං මේ සිහිනද්දර කියලා පොත මට නම කිව්වේ විතර නම්. බලන්න පොත ඇති පොඩ්ඩක් දකුණු අත පැත්ත බලහන්කෝ මං වම් අත පැත්ත බලන්න. හරි බලන්න. මේ හරියට නෑනේ අප්පා. ෂිට්. මේ පොත කොහෙද දාලාද මන් දන්නේ නෑනේ. සිහින අද්දර. අයියෝ මන් දන්නේ අප්පා මේ පොත කොහෙවත් නෑනේ. හරිද? ඉස්සරහ කෑල්ලේ බලන්න ඕනේ දිනවද කියලා. මේ සුද්දා මට පොඩ්ඩක් කර දෙයන්කෝ මං අර උඩ කෑල්ලේ බලන්න. හරි උඹට කර දෙන්නම්. හැබැයි හිමියට නැගපන් මගේ ඔළුව මොක්කම් කරන්න නැතුව.
අයියෝ යකෝ දීපන් කර දීපන් මං උඩ කැලේ බලන්න මේකේ වැඩි ඉවර කරලා දාලා යන්න මොනවද කන්න මොකද්ද බං අර පොතේ නම කිව්වේ සිහිනද්දරනේ මේ හරියට නෑනේ බං ඔය අයින කැලේත් බලපන් පොඩ්ඩක් තියනවද කියලා අම්මෝ යකෝ පඩයක් යන්න එනවනේ අයියෝ මෙතනම යන්න ආවනේ හිමියට ඇරලා දාන්න ඕනේ ෂේප් එකේ අයියෝ පඩුවා තොට පඩින්න වෙන වෙලාවක් තිබ්බම නැද්ද ගියහන්කො මගේ මූණට පඩින්නේ බලහන්කො බං බොම්බෙලි කරුල ගඳක් ඉන්නේ ඈ මාස 3කින් රීලා නැහැ වගේ අයියෝ මේකට කර දුන්නනේ මම මටත් පිස්සු මට ගහන්න ඕනේ ඊට කලින් ගඳ ඉන්න බෑ කො බහැපන් සෙනික බහැපන් මෙතන ඉන්න බෑ මට ගඳයි අප්පට සිරි වෙනවා සද්දෙට පටේ ගියා නේද මොන මොකක් හරි බොරුවක් ගහලා දාන්න ඕනේ සුද්දා මේ මම නෙමෙයි බං පඩේ ඇරියේ ඔතනින් මැස්සෙක් ගියායේ මැස්ස තමයි පඩේ ඇරියේ බං තොට පේන්නේ නැද්ද ගියහන් කොයි මැස්සෙක් කැරකින වටේට ඒක තමයි පඩේ ඇරලා තියෙන්නේ මම නෙමෙයි තොට මොංගල්නේ ඉතින් උඹ හිතුවද මම හාවෙක් කියලා ඈ බං ඉක්මනට ගනින් ඔය පොට් ටික බල්ලා මේ පොත හොයලා ගනි හරි ඉටන් ගන්න බන්ටුවට එහෙම හම්බුණක් දන්නේ නැහැ පොත බන්ටුවා මේ උඹලට හම්බුණාද බං පොත සුද්දා මට සිරි වෙනවා මේ පොත මොකද්ද බලපංගෝ මේ මැණික් ගලකුත් තියෙනවා බං මේ පොතේ කොටලා මේ තරුවක් වගේ මොකද්ද බං මේ පොතේ මට සිරි වෙනවා මේ පොත අරන් බලපන් මේක මොකද්ද කියලා ඔය පොත පොට දිගාරන් බලන්න මොකද්ද බලන්න මොනවද දන්නේ තියෙන්නේ බං ඇතුලේ හිටන් බලන්න අම්මා මේ සුද්දා බලන්න පොත හම්බුණාද බං නෑ බං ශනික වරේකෝ අපිට මොකද්ද මන්ද අමුතු පොතක් හම්බුණා බං දෝල වරෙන්කෝ මෙතෙන්ට මොකද්ද බං හම්බුණ පොත හිටන් මගෙන්න මොකද්ද බං ඔය පොත අනේ මන්ද බං හිටන්ගෝ බලන්න දෙකේරලා බලන්න මොකද්ද කියලා අඩෝ මට මේකේ අකුරු තේරෙන්නේ නෑ බං ශැගි උඹ දන්නවනේ පොඩ්ඩක් කියවපන්කෝ බලන්න මොන දෙමළද මන් දන්නේ නෑ තියෙන්නේ බං හිටපන් බලන්න මේකේ තියෙන්නේ බං මේ පොත කියවන සෑම කෙනෙක්ම මේ මායාකාරයේ ශාපයට ලක් වෙනවා ඒ හින්දා හැමෝම පරිස්සමින් ඉන්න මොකක් මායාකාරිගේ අඩෝ මේ මට නම් දැන් අමුතු බයක් දැනෙනවා බං අපි යමන් දැන්න මෙතනින් ආයෙ මොකුත් නැද්ද බං ශකියා ආයෙ මොකුත් නැද්ද ඔගේ පොතේ තියෙනවා බං අනිත් පිටුව කියවන්න කියලා තියෙනවා මේ අනිත් පිටුව කියවනවද මොකද කරන්නේ අපි උඹ කියවපන්කෝ බලන්න අවුලක් එන්නේ නැතේ බං ඕවා සුරංගනා කතා වෙන්නේ නැති බං ඕන්රෙන් වාසය මහානාම එවං තේජම් මහානාම තේරම් නිර්වාණාය නමః ඕන්රෙන් මේතරම්මය මන්තරාය ජීවරණා රේවන්නා මහතේජා මහනිමා මහායාවා ඕන්රෙන් පු ඒක තිබ්බේ කියලා ඉවරයි බං මම කිව්වේ බං ඕක බොරුවක් වෙන්නේ නැති කියලා ඕවා සුරංගනා කතා බං ඕවා සුරංගනා කතා මොකද්ද බං මේ මතුවනේ එක පාට උඩින් අනේ මන්ද බං මං උඹලට කිව්වනේ මේ කියවන්න එපා කියලා ඇයි බං කියුවේ මේක මොකක් වෙයිද දන්නේ නැහැ මෙතන ශනික මාරුවෙමුද අඩෝ ඒතොරේ පොතේ බිම්බ කතාව ඇත්තද බං අම්මට සිරි වෙනවා අඩෝ මං හිතුවා වැරදිනේ බං මොකද්ද බං මෙතන ඉන්නේ ශනික මාරුවෙන් වරේ යන්න බුදු අම්මා ඔබි කොහෙන්ද බං මේ මතුවලික පාටම අනේ මන්ද බං මේක නිකන් අමුතු ලෝකයක් නේ බං බලංගෝ වටේම ලොලිපොපුයි ලොසින්ජරුයි චොකලටුයි අඩෝ මේක මොකද්ද බං මේ දිව්‍ය ලෝකෙද කොහේ වුණත් මොකද යකෝ මෙන්න ලොලිපොප් ලොසින්ජර් චොකලට් හැමතැනම වරෙන් යන්න කන්න ඊසි ගේම් මා අඩෝ අරේ වරෙන් බා අඩ වණ්ඩුව මටත් ඒවා ඉතුරු කරපන් ඔච්චර කන්න එපා යකෝ තෝ පැල්ල මැරෙයි අම්මට මේක පොට්ට රසක් බන් තියෙන්නේ කාපන් හැමතැනම තියෙන්නේ මේ ලොලිපොප් එකෙන් චුයින්ගම් රහක් මං එන්නේ උඹලා චුයින්ගම් කකා ඉඳපන් අපි අර හිටගෙන හිටියේ චොකලට් පාරක් උඩ බං මේ පාර හැදිලා තියෙන චොකලට් වලින් මේ බලපන් පොට්ට රහක් තියන්නේ හෙලෝ යාළුවනේ මන්තරාච්චි පාර්ට් 1 කොටස මෙතනින් ඉවර වෙනවා කැම්මට ඉතින් අපි මන්තරාච්චි පාර්ට් 2 කොටසින් හම්බෙමු එහෙනම් ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් දැම්මම සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අනිවාර්යෙන් මතක් කරලා ෂෙයා පාරකුත් දෙන්න මොකද අපේ රීච් හොඳටම බහලා තියෙන යාළුවනේ ඔයාලගේ පුංචි සපෝට් එක ඕනේ ගැම්මට අපි ගිහින් එන්නම්